ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් මුළු රටම දැනගත්තු අපේ රටේ ජනප්‍රිය ගායිකාවක් වන නුවන්දිකා ඔන්න ඊයේ මුළු ලෝකයම දන්න ගායන තරුවක් එක්ක එකට ගී ගයන්න අවස්ථාවක් ලැබිලා. අද අපි කියන්න හදන්නේ ඒ කතාව ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මුළු රටේම ප්‍රේක්ෂකාදරය ඉහළින්ම දිනා සිටින නුවන්දිකාට ඊයේ ආරම්භ වුණ කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගැයීමේ අවස්ථාව හිමි වෙලා තිබුණා. ඒකත් එක්ක ඇය ගැන මේ වෙද්දි මුළු රටේම කතා බහක් ඇති වෙන්න අරගෙන නව පරපුරේ දක්ෂ ගායිකාවක් වන නුවන්දිකා රටම හඳුනාගන්නේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන්. ඇයට එහි ශූරතාවය දිනාගන්න බැරි වුණත් අවසන් මහා තරගය දක්වා එන්න සමත් වෙනවා. ඒ වගේම ඒ දිනවල ඇය කියපු විදිහට දුෂ්කර ගමක නන්නාඳුනන ගායිකාවක් විදිහට හිටපු නුවන්දිකා රටම දන්න තරුවක් දක්වා ආපු ගමන ගැන ඇය හිටියේ ඉතාමත් සතුටින්. ඔන්න ඊයේ අයට තවත් විශේෂ දවසක්. ඒ ඉන්දිය සුපිරි ගායිකා ශ්‍රයා ඝෝෂාල්ද සමගින් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක අවස්ථාවට ගායිකාවක් ලෙස සහභාගී වෙන්න ලැබීම. එහිදී ඇයට ශ්‍රී ලංකා ජාතික ගීය ගැයීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ඉන්දීය ජාතික ගීය ගැයුවේ සුපිරි ගායිකා ශ්‍රයා ඝෝෂාල්. ඒ කොහොම වුණත් ඇය ශ්‍රයාව මුණ ගැහිම පිළිබඳව ඉන්නේ ඉතාමත් සතුටින්. ඇය කියන විදිහට ඒක ඉතාමත් ඓතිහාසික මොහොතක්. ශ්‍රී ලංකාවේ ගායන ශිල්පී ශිල්පිනියන්ගෙන් කීයෙන් කී දෙනාටද ඉතින් එහෙම අවස්ථාවක් හම්බ වෙන්නේ. ඇත්තටම නුවන්දිකා ඒ අතින් නම් පුදුම වාසනාවන්තයි. ඉතින් ඊයේ දවසේ ඇය Facebook ගිණුමේ සටහනක් තබමින් ඇයගේ හැඟීම තමන්ගේ රසිකයින් සමග බෙදා ගන්නත් අමතක කරලා නැහැ. අද මට ශ්‍රයා ඝෝෂාල්ව මුණ ගැහෙන්න හිතා ගන්නවත් බැරි තරම් වාසනාවක් ලැබුණා. ඒ නිසා මම හරිම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මම පොඩි කාලේ ඇගේ කටහඬට ආදරය කළා. එයාගේ පෙනුම කොහොමද කියලා දැනගන්නත් කලින් මම ආදරය කළේ එයාගේ කටහඬට විතරයි. එතැන් සිට ඇය මගේ ප්‍රියතම සහ මම දැකපු දක්ෂතම ගායිකාව. මගේ ලස්සන පුංචි රට නියෝජනය කරමින් හෙට පැවැත්වෙන විශාල උත්සවය සඳහා එකම වේදිකාවක ඇය සමග පුහුණු වීම කිරීම සැබවින්ම සිහිනයක් සැබෑවීමක්. මට මේක වචනවලින් කියන්න බැරි තරම් අපූර්ව අවස්ථාවක්. අද මට දැනෙන්නේ පෘථිවියේ වාසනාවන්තම පුද්ගලයා වගේ. මේ සටහනත් සමග ඇය ශ්‍රයා ඝෝෂාල් සමග ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වෙත මුදා හරින්න කටයුතු කරලා තියෙනවා. ගායනය වගේම බලන්නකෝ ඒකේ ලස්සන නේද? ඉතින් වීඩියෝව සම්පූර්ණයෙන්ම බැලුවා නම් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.